You are welcome in this video. ඔන්න යාළුවනේ අදත් අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. අද මම කරන්නේ අපේ ෆොටෝ එකක කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න කියලා. හරි ඉතින් එහෙනම් අපි වැඩි කතා ඕනේ අපි යන් අපේ වීඩියෝ එකට. හරි මේකට ඔයාලට කිසිම මුදලක් ගෙවන්න ඕනේ නැහැ. මේක ෆ්‍රී තමා තියෙන්නේ. මේකට දැන් ඔයාලා යන්න ඕන ඔයාලා Chrome browser එකට හරි Google එකට හරි සර්ච් කරන්න ඕනේ remove.pg කියලා ඔයාලා සර්ච් කරන්න. ඉන්ටර්ෆේස් එකක් යන ඔයාලට පේනවා. ඔයාලට ඊට පස්සේ මෙහෙම පොඩ්ඩක් යටට යද්දි පේනවා මෙතන upload image කියලා තියෙනවා. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලා ගැලරියට මෙන්න මේ විදිහට එනවා. මෙතනින් ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න ඕන ෆොටෝ එක ඔබන්න තියෙන්නේ. ඒක ඕන ෆොටෝ එක උඩ ටච් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතනින් මේ විදිහට මේවා කරාට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙනවා. මගේ මෙතන මේ පෙන්වන්නේ මේ Canva එකෙන් පොඩි ඇඩ් එකක් ඇවිල්ලා එහෙම බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වුණාට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මෙතන මේ ඩවුන්ලෝඩ් කියන කොට ටච් කරන්න. ඊට පස්සේ මෙතන මේ ෆ්‍රී කියලා තියෙන්නේ එන්නේ කොට ටච් කරන්න. ඊට උඩින් මෙතන නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා අපිට වෙන අපේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් වුණා. දැන් මම පෙන්නන්නම් ඔයාලට අපේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙච්ච ෆොටෝ එකයි බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් නොවෙච්ච ෆොටෝ එකයි. නොවෙච්ච ෆොටෝ එක ඔයාලට පේන සුදු පාටට. ඊට මම කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් වෙච්ච ෆොටෝ. මේක කළු පාටයි. ඔයාලට පේනවනේ. මේක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වුණාද කියලා ඔයාලට ඕන තියෙන්නේ. ඔයාලා එඩිටින් කරන ඇප් එකට යන්න. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලා ෆොටෝ එකක් ඇඩ් කරන්න මම ඔයාලට පෙන්නන්නම්. බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙච්ච ෆොටෝ එක තමයි මම මේ දැන් ඇඩ් කරන්නේ මේ. මගේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා මම දැන් ඇඩ් කරන්න බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් නොවෙච්ච ෆොටෝ එක. හරි මේ තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් නොවෙච්ච ෆොටෝ එක. ඔයාලට පේනවනේ මේ දෙකේ වෙනස. මේක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා මේක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා නැහැ. ඔයාලට මේ පික්සල් ලැබ් එකෙන් අදට වීඩියෝ එක නවත්තනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, තව සබ්ස්ක්‍රයිබ්